විශේෂිත තැනකට ඒ තමයි දිඹුලාගල මහරහතුන් වැඩ සිටි ඖෂධ පොකුණ. ඖෂධ පොකුණට යන්න නම් ඉස්සරෝම අහස් මාලිගාවට නගින්න වෙනවා. අපි මේ දැන් ඉන්නේ අහස් මාලිගාවේ. අහස් මාලිගාවට එන්නේ දිඹුලාගල පන්සලට ඇවිල්ලා පන්සල හරහා උඩහට තියෙනවා අහස් මාලිගාවට පාරක්. ඉතින් මේ අහස් මාලිගාවට නැග්ගහම මේ වට පිටේම පේන්නේ දිඹුලාගල ප්‍රදේශය. මේ අහස් මාලිගාවට බටහිර පැත්තෙන් පිහිටලා තියෙන කඳු වැටියේ ගල්ලෙන් ආශ්‍රිතව තමයි මේ කියන මහරහතුන් වහන්සේලා වැඩ හිටපු ඖෂධ පොකුණ තියෙන්නේ. මම ඔබට දැන් ඒ කඳු වැටිය පෙන්වන්නම්. මේ ඔබට පේන්න තියෙන කඳු වැටියේ තමයි මේ කියන ඖෂධ පොකුණ තියෙන්නේ. අපි දැන් යන්න හදන්නේ එතෙන්ද අපිත් එක්ක රැඳිලා ඉන්න ඖෂධ පොකුණ කියන්නේ කොයි වගේ තැනක්ද? මහරහතුන් කුමන ආකාරයේ පරිසරයකද වැඩ හිඳලා තියෙන්නේ කියලා බලාගන්න. ඇත්තටම මේ මහරහතුන් වහන්සේලා වැඩ හිටියා කියලා සාක්ෂි සඳහන් වන මේ ගල්ලෙන් ආශ්‍රිත ප්‍රදේශයට යන්න තියෙන ඝන කැලෑවක් මැදින්. ඔබට පේනවා ඇති. මේක තනිකරම ඝන කැලෑවක්. පාර හරි දුෂ්කරයි. හැබැයි හොයාගෙන යන්න පුළුවන්. පරිස්සමට යන්න ඕනේ මේ ගමන. යනකොට විවිධ ආකාරයේ පාරිසරික තත්ත්වයන් අපිට මේ විදිහට හම්බ වෙනවා. කිසිම පාරක් නෑ යන්න පැහැදිලි පාරක් මේ කැලේ මැදින්. කලින් අය ගිහපු අඩි පාරවල් එක තමයි මේ ගමන යන්න තියෙන්නේ. අපි ඉදිරියට ගිහිල්ලා බලමු කොහොමද මේ පරිසර පද්ධතිය තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ සලකුණු කරපු මාර්ග සංඥා අපිට හම්බ වෙනවා. ඖෂධ පොකුණට, අහස් මාලිගාවට වගේ විවිධ තැන්වලට. ඒත් එක්කම මේ වගේ රහතන් වහන්සේලා, ස්වාමින් වහන්සේලා, විවිධ ධානලාභී භික්ෂූන් වැඩ සිටි ගල්ලෙන් ඒ ගල් කුටි වෙන්වෙන් වශයෙන් සඳහන් කරලා තියෙනවා. අපි ප්‍රධාන අරමුණ තමයි ඖෂධ පොකුණ හොයාගෙන යන්න. මොකද රහතන් වහන්සේලා 500කට වැඩි පිරිසක් මෙන්න මේ කියන දිඹුලාගල කැලේ ආශ්‍රිත ප්‍රදේශයේ ගල් ගුහා ගල්ලෙන් ආශ්‍රිතව එකල වැඩ සිටියා කියන්න ලිඛිත සාධක සෙල්ලිපි මගින් හම්බෙලා තියෙනවා. ඉතින් ඔබට පේනවා මේ බලන්න අති විශාල ගල් පර්වත තමයි මේ අපි යන පාර දෙපැත්තේ අපිට හම්බෙන්නේ. මේවා මේ හරිම අස්වාභාවිකයි. ඒ කියන්නේ ඇතුළට ගියපුවාම මේ පරිසර පද්ධතියේ තියෙන වෙනස් වීම හරි පුදුමාකාරයි. අපිට හිතා ගන්නවත් බෑ. ඒ කාලේ මේවා කුමන ආකාරයට පාවිච්චි කරලා තියෙනවද? කොහොමද මේවා නිර්මාණය කරලා තියෙන්නේ මිනිසුන් රහතන් වහන්සේලාට හෝ ධානලාභී භික්ෂූන්ට ගැළපෙන විදිහට. ඉතින් මම මේ වගේ සමීප දසුන් ඔබට අරන් දෙන්න බලනවා. චුට්ටක් කාර්ය දුෂ්කරයි. හැබැයි මේ ගැන පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ පර්වතය ඉතා විශාල, ඒ කියන්නේ ගොඩක් උස පර්වතයක්. මේ පර්වතයේ විවිධාකාරයේ චූටි ගල්ලෙන් හෝ ඒ වගේ තියෙන ලක්ෂණ දක්නට පුළුවන් වෙනවා අපිට. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු කොයි වගේ දේවල්ද අපිට හම්බෙන්නේ කියලා. ඉතින් මේ සමහර දේවල් ඔබට පේනවද මිනිස්සු විසින් මේවා නිර්මාණය කරලා තියෙනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ විවිධ වෙනස්කම් වලට භාජනය කරලා ස්වභාවික පිහිටි මේ පර්වත මිනිස්සුන්ට ඕන විදිහට වෙනස් කරලා තියෙනවා. මම හිතන්නේ මේ බොහෝ දුරට රහතන් වහන්සේලාට හෝ ධානලාභී භික්ෂූන්ට ගැළපෙන පරිසරයක් නිර්මාණය කරලා දෙන්න වෙන්න ඇති මේ විදිහේ දේවල් මේ ක්‍රියාකාරකම් කරලා තියෙන්නේ. ඉතින් මේ ගල් පර්වතවල සමහර දක්නට ලැබෙන දේවල් නිසා සමහරක් වෙලාවට බිය උපදවනවා. ඒක හරියට ටිකක් গুপ্তයි වගේ හැඟීමක් දැනෙනවා මේ ඝන වනාන්තරය ඇතුළේ යනකොට. අපි දැනට පැය එකහමාරකට වැඩි කාලයක් අහස් මාලිගාවේ ඉඳලා මේ ඝන වනාන්තරය මැද ගමන් කරලා තියෙනවා. ඔබට පේනවද මේ පර්වතයේ කෙතරම් විශාලද කියලා? මේ ආශ්‍රිතව තමයි විවිධ දේවල් මිනිසුන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට තව යන්න තියෙනවා. අපි දන්නේ මේ ගමනේ කෙලවර කොතනද කියන්න. අපිත් හොයාගෙන යන ගමන් ඉතින් මම මේ මෙතන තිබුණ ඉහළ ගල් ගුහාවකට මම නැග්ගා. ගල් ගුහාවක් කියන්නේ මේ මම ඔබට පෙන්නපු විශාල පර්වතයේ මැද තමයි මේ කුහරය තියෙන්නේ. ඉතින් මේ කුහරය කුමක් පිණිස නිර්මාණය කරපු එකක්ද කියන්න නම් අදහසක් නැහැ. හැබැයි ඒක ස්වභාවික නිර්මාණයක් නෙවෙයි කියන අදහස තමයි මට නම් පේන්නේ උඩට නැගපු විදියට. ඇත්තට මට සමීප දකුණක් ගන්න බැරුණා. මොකද කැමරාව අරගෙන එතෙන්ද යන්න අමාරු නිසා. මං ඉතින් පරිස්සමට බැහැගත්තා.
අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු. ඔන්න පැය දෙකකට වඩා වැඩි ගමනකින් පස්සේ අපිට යම්කිසි සුබදායි ලකුණක් හම්බෙනවා. මොකද මිනිසුන් විසින් කෘතිමව ඉදිකරපු වැටක් තියෙනවා. ඒ කියන්නේ මේ ළඟ තමයි ඖෂධ පොකුණ ඇත්තේ. අපි ඉස්සරහට යන් ඔබට පේනවාද මේ කතරම් ඉහළ ප්‍රදේශයකද අපි ඉන්නේ කියලා. ගොඩක් පහළ ප්‍රදේශයක් තමයි මම ඔබට පෙන්වන්නේ. ඉතින් මේ අත්තට දිගේ අල්ලගෙන අපි ඉහළට යන්. මේ හරිය තමයි අපි හොයන ඖෂධ පොකුණ අපිට හම්බෙන්නේ. ඉතින් මේක ඇතර මෙතනින් එහාට ගමන දුෂ්කරයි කියලා පේනවා. මොකද මේ අත්තට වල් එහෙම තියෙන්නේ හෙළ අයිනට වෙන්න. පොඩ්ඩක් හරි මිස් වුණොත් සෑහෙන ලොකු අවදානමක් අනතුරක් වෙනවා. ඉතින් මේ තමයි ඖෂධ පොකුණට දිවෙන ගල්ලෙන් ආශ්‍රිතව තියෙන ඉදි කරලා තියෙන කුටි. ඉතින් ඔබ බලන්න වසර 100 ගාණක් සමහරක් විට 1000කටත් වඩා පැරණි කුටි තමයි මේ ගල්ලෙන ආශ්‍රිතව ඉදි කරලා තියෙන. ඉතින් මේවා මහරහතන් වහන්සේලා හෝ ධානලාභී භික්ෂූන් බවුන් නැඩීම සඳහා භාවිතා කරපු කුටි විදිහට තමයි පුරාවිද්‍යාවෙන් හඳුන්වන්නේ. නමුත් අද වෙනකොට මේවා ගරා වැටිලා ජරා ජීර්ණයට ලක් වෙලා තියෙනවා. මොකද මෙතන මිනිස් වාසයක් නැති ප්‍රදේශයක් වෙලා තියෙනවා. හරි අපි ඉස්සරහට යන්. ඔබට දැන් පැහැදිලිව පේනව නේද මේක ඉතාමත් බෑවුම් සහිත ප්‍රදේශයක්. හරි අමාරුවෙන් තමයි යන්න ඕනේ. මොකද අනතුරු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා එනවනම් කවදා හරි දවසක මේ දිඹුලාගල කන්දේ තියෙන මහරහතුන් වැඩ සිටි ඖෂධ පොකුණ මහරහතුන් වහන්සේලා ස්නානය කරන ලද දිය පොකුණ බලන්න එනවනම් පරිස්සමට එන්න. මම ඔබට පහළ පෙන්වන්නේ ඒකයි. මේක ඒ තරම් අවදානම් ගමනක් කියන්න. ඉතින් මෙතෙන් ඇවිල්ලා ගියපු භික්ෂුන් වහන්සේලා අපිට මේ ඉදිරියෙන් හම්බෙනවා. අපි යන් මේ වතුර බෝතල් අරගෙන එන්නේ ඖෂධ පොකුණෙන්. ඖෂධ වතුර කියලා තමයි ගොඩක් අය ගන්නෙ. මොකද එම විශ්වාසයක් තියෙනවා මිනිසුන් තුල. ඉතින් ඔබට පේනවද මේ පහළ මම ඉන්නේ ගල් ලෙනක. ගල් ලෙනක ස්වරූපෙ පෙන්වන්න තමයි මම ඔබට මේක ගත්තේ. ඉතින් තවත් ඉස්සරහට යන්න තියෙනවා. හරි අමාරුයි. අපි දැන් එන්න මේ ගමනේ අවසානයේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අවසානයේ වෙන්න ගමන අපහසු වෙනවා. අපි සාමාන්‍ය මට්ටමේ සිට සෑහෙන අඩි ප්‍රමාණයක් ඉහළින් ඉන්නේ. මේ ගල් ලෙන මම ඔබට නැවතත් පෙන්නනවා. මේක ගල් ලෙනක්. මේ ගල් ලෙනේ අයිනෙන් තමයි අපි ගමන් කරන්නේ. ඉතින් ගමන් කරන්න සුදුසු වෙන විදියට හදලා තියෙනවා. ඉතින් ඔබට පේනවද මේ ඉදිරියෙන් තියෙන පඩිපෙලක් වගේ එකක්. දැන් මේ පඩිපෙලෙන් තමයි අපි ගමන් කරන්න ඕනේ. පඩිපෙලක් කියන්නේ ඇත්තට මේක මේ අත්තටක් මොනවද ලනු දාලා ලී සම්බන්ධ කරලා හදපු එකක්. මොකද ඒ තරම් අපහසුයි මෙතනින් ඉහළට යන්න. ඉතින් ඔබ කවදා හරි දවසක එනවනම් අනිවාර්යෙන් එන්න. මේක ශ්‍රී ලංකාවේ තියෙන හරි ලස්සන තැනක්. මේක බලන්න හරි විස්මයජනක පුදුම සහගත තැනක් මේක. මේ ඖෂධ පොකුණ කියන්නේ. හැබැයි ඒක පහසු නෑ ගමන. හරි අපහසුයි. ඉතින් කැමරාවක් අරගෙන යන්නේ ඒක මාර අමාරුයි. ඒකයි ඔබට දර්ශන අපැහැදිලි වෙනවා ඇති. කමක් නෑ අපි කොහොම හරි මේ ඉදිරියට යම් බලන්න. දැන් බලන්න කතරම් ඉහළකද මං ඉන්නේ කියලා. ඔබට පහළ වටපිටාව පේනවා ඇති. දැන් අපි ආසන්නයි ගොඩක්ම අපි ඔය කියපු ඖෂධ පොකුණට මේ ඉදිරියෙන් තමයි තියෙන්නේ. ඉතින් සමහර දර්ශන ගන්න අපහසු වෙනවා සමහර තැන් වලින්. ඉතින් ඒවා මග ඇරලා තමයි ඔබට පැහැදිලි දසුන් ලබා දෙන්න උත්සාහ කරන්නේ. දැන් අපි ගමනේ අවසානට ඇවිල්ලා තියෙනවා. ඔබට ඉස්සරහින් පේනවා නේද හරි ලස්සන පර්වතයක්. ඒත් විශාල ශේෂ කන්දක්. හරියට මේ පිටසක්වල යානයක් වගේ හැඩයටගත් කන්දක්. ඉතින් මේක ඇතුලේ ගොඩක් ජනප්‍රවාදයේ කතන්දර කියවෙනවා. අපි ඒව ගැන කතා නොකර මේ දැන් තියෙන තත්ත්වය බලමු. මං දැන් ඉන්නේ මේ ගල්ලෙන ඇතුලේ. විවිධ කුටි හදලා තියෙනවා විවිධ විදිහට. මේ පුරාණ ගඩොල් අද ශේෂ වෙලා තියෙනවා. මේ බුදු පිළිම හම්බෙනවා. ඉතින් මේක තමයි මේකේ ස්වභාවය. ඔබ ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ඇවිල්ලා බලලා යන්න. ඔබ බැලිය යුතුම ස්ථානයක් තමයි මේ දිඹුලාගල කන්දේ තියෙන මහරහතුන් වැඩ සිටි ඖෂධ පොකුණ. අපි දැන් ආසන්නයටම ඇවිල්ලා තියෙනවා. මේ ඉදිරියෙන් තියෙන්නේ අපි හොයාගෙන ආපු පොකුණ. ඉතින් මෙතන දී ස්නානය කරලා තියෙනවා. ඖෂධ සඳහා භාවිතා කරලා තියෙනවා. ඔබට පේනවද විශ්වාස කරන්න පුළුවන්ද? පහළ මට්ටමේ ඉඳලා භූමියේ ඉඳලා කතරම් ඉහළින්ද මේ ඖෂධ පොකුණ
මේ දී ස්නානය කරන පොකුණ මේ දේවල් පිහිටලා තියෙන්නේ. ඔබට මතකද දන්නේ මේ මෑත කාලේ දිඹුලාගල හම්බුණා ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපිය කියලා සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ කරුණු නම් එලි දැක්ුවේ නෑ මේ වෙනකොට. මේ මම ඔබට පෙන්නන කඳු ගැටේ තියෙනව නේද රවුමට. අන්න එතන තමයි මේ සෙල්ලිපිය තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් අපිට එතනලා යන්න හැකියාවක් නෑ. ඔබට පුළුවන් වුණොත් කවදාද දවසක බලන්න යන්න. මම හිතන්නේ දැන් අවසර දෙන්නේ නෑ යන්න පුරාවිද්‍යාවකින්. නමුත් මේ ප්‍රදේශයේ තමයි ලංකාවේ විශාලතම සෙල්ලිපිය හමුුණ එක තියෙනවා කියලා කියන්නේ. මේ තියෙන්නේ අපි ඉන්න මේ පර්වතයේ ඇතුලේ කොටලා තියෙන සෙල්ලිපියක්. අපි කියවන්න තේරෙන්නේ නැහැ. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති කියන එක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. මේවා ඉතින් පරිවර්තනය කරලා බොහෝ කරුණු වුන් සොයාගෙන ඇති. ඉතින් අපේ ගමන මේක තමයි ගමනාන්තය. දැන් අපිට තියෙන අපව බැහැලා යන්න. ඉතින් ඔබ කවදා හරි මේ ගමන එනවා නම් ඊටමත් පරිස්සමට එන්න කියන ඉල්ලීම මම කරනවා. මේ ඔබට පේන්නේ අහස් මාලිගාවත් අපි ගමන් කරපු මාර්ගයත් ඈත කෙළවරෙන් පේන්න තියෙන ඖෂධ පොකුණ තමයි අපි ගියේ. අපිට මේ ගමන ගිහින් පල්ලෙහාට එන්න හරියටම පැය 6ක් ගියා.